ඇබයා. ඇබයාගේ වැඩේ තමයි ගමේ මිනිස්සුන්ට වදයක් වුණේ. බලමු මේ පාර ඇබයා මොන වගේ කරදරයක්ද කරන්න යන්නේ කියලා. මේ ඉන්නේ සිරිමල්. සිරිමල් මේ පාර try කරන්නේ A level O level එකපාරම ලියලා පාස් වෙන්න. සිරිමල් හරිම බුද්ධිමත් ළමයෙක්. මේ පාර නම් මොන්න ගේම හරි ගහලා මට ඔලෙවලු එලෙවලු දෙකම පාස් වෙන්න තිබ්බනම් ඇති. සිරිමල් මොනවා කුලත්තුවා අඩෝ මම පාරම් කරනවද බා මාසීවා මාර අවුවන්න තියෙන වැලස්සල බායාව උඹ මොකද ඔයා මට කියන්නේ මෙතන පාඩම් කරන්න දෙන්නෙත් නෑ මට ඵල යන්න. මොකටද මේ පැත්තේ ආවේ? මේ ඒක නෙමෙයි මම දෙවියන් බා මාසීවා නෑ ඉඳහන්කෝ මම බත්පා උනම් පුදුම වාතයක් මට වතුර ටික දීලා යවුනම් හරි. කවුද කොමි අල්මාරිය ඇදලා තියෙන්නේ? හොරුවත් පැන්නද? කොමි ඇබයත් නැහැනේ පේන්නේ. උනම් මහා ගමටම සාපයක්. මේ ඉන්නේ කෝටුව. කෝඩුව වැඩේ ඉතින් ඔයාලා දන්නවා සින්දු ආන එකම තමයි. කලිසමත් හරි දැන් ඕනේ ෂර්ට් එකක් තමයි. ෂර්ට් එකක් කොහෙන්ද හොයන්නේ? හරිනේ ෂර්ට් එක දෙන්න. ඒ කොහෙද යන්නේ මේ කඩේට යනවා මේ ඊගෙන මේ හොඳයි ගහ අයියේ මුගු ගලපන් අයියේ ගලපන් අයි බදි යන්නේ බගි කොද්ද බං හිටියේ මේ කන්නංගා මේ ඉන්නේ කිරිපුත. ඌ ගැන ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැ. අර තියෙන සපත් දෙක මොකද්ද කියන්නේ? ඔයාට වෙන කොල්ලෙක් ඉන්නවා? ඔය තියෙන සපත් දෙක ගන්න chance එක දෙන්නම් වැඩි. හරි දැන් තමුසෙට වෙන කොල්ලෙක් ඉන්නවානේ. මාත් හොයා ගන්න වෙන කෙල්ලෙක්. ඵලයක්ව යන්න. ඉඳපන්කෝ මං ඕකට කරන්න හොඳ වැඩක්. කොය කොමගේ චාර්ජරේ? කෝ එක? මගේ චාර්ජරේ නැති වෙලා බං මේ මෙතන තියන් හිටියා දැන් චාර්ජරේ නැති වෙලා බං චාර්ජර් නැතුව මම කොහොමද ෆෝන් එක charge කරන්නේ චාර්ජරේ මේකද ඔය බලපන් බත් ඇවිල්ලා මෙතන සුලි බං බලපන් දැන් චාර්ජරේ නැති දැන් ගන්නේ කොහොමද කියලා පංගෝ මං කියන්නේ ඔය සපත් දෙක මලක් කියනවා සපත් දෙකක් ගලවලා බලගපන් වැඩි මම උදව් කරන්න ගලවපන්කෝ සපත් දෙක ඔව් නැත්තම් ගලවපන් ගලවලා ඒ වැඩිත් හරි දැන් ඉතින් ෂේප් එකේ මෝරණ තමයි තියෙන්නේ යුරේකා මට චාර්ජරේ හම්බුණා යන්නංගා අයියෝ ඇබයෝ මගේ සබත් දෙක දීලා බලයන්. නැත්තම් මං කොහොමද පන්ති යන්නේ? හලෝ අයියේ ඉන්නේ නැද්ද මම මේ ඇඳුම් දාගෙන ඉන්නේ ආයේ ගැම්මර කොලා යන්නවානේ මොනවයි පැල්ල ගිහිල්ලා අම්මට කෝටුවා මෙහාරේ
අතරන් ගියා බං පිස්සෙක්. බලපන් අර කාලකන්නියා මාව තාප් එකට නගලා. අයි මේ බලේ ඉන්න සබත් කරන් ගියා. ඔව් බං මගේ සබත් මට තියෙනවනේ ගරිල්ලා ක්‍රමයට ගේම. ඕ ඔට්ටයි දා. ඉන්න බඩු කෑල්ල. මේකයි ඉස්තරේ. හරිද? මේකයි බං උනේ දැන් මඩ බං ගෙඩින්නක් තිබ්බා බං. බලෙන් අදුන් ගත්තේ ඒකයි බං. මේ පිටින් ඉස්තරේ කියන්නේ බං මනමාලි පැල්ල කියලා දැන් අන්තිමට හරි. මං කියලා දෙන පිට චිත්‍රපටි නෑ කියලා. මේ අන්නරු ජේපීගේ මාත්